අපගේ ජීවිතවල සමහර කාලයන් තියෙන අපි මුහුණ දෙන අත්දැකීම් එක්ක අපේ ජීවිතේ මහා පාළුවක් දැනෙන, තනිකමක් දැනෙන. හරියට කර කියා ගන්න දෙයක් නැතුව පාළු වෙලා, හිස් වෙලා බිඳුණු තැන්. ඉතින් අද දේව වචනෙන් අපිට කතා කරනවා මැවීමේ කතාව තුළින්. ආරම්භයේ දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැව්වා. පොළව වනාහි පාළුව හිස්ව තිබුණා. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුවේ හැසිරෙමින් තිබුණයි කියලා. ඉතින් මැවීමේ ආරම්භයේදීම හිස්තැනක් තුලයි දෙවියන් වහන්සේ මේ සියල්ල මැව්වේ. එන්න ධර්මදේශකයත් සමග ඔබේ ජීවිතයේ පාළුව හිස්ව තිබෙන තැන් ගැන මොහොතක් සිතන්න. මම ඔබට ගිරෙන්නට කැමති පළවෙනි කාරණාව. ඔබේ ජීවිතේ පාළුව හිස්ව තිබෙන තැන සුදාත්මයන්න් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක වෙන්න දෙන්න. මන්ද කර කියා ගන්න දෙයක් නැතුව පාළුව හිස්ව බිඳුරු තැන්වල ශුන්්‍යතාවයක් ඇති තැන්වල දෙවියන් වහන්සේට පුළුවන් ඔබ තුල අලුත් මැවීමක් ඇති කරන්න. එසේනම් පාළුව හිස්ව තිබෙන ඔබේ ජීවිතය ගැන ඔබ තවත් බිය වෙන්න එපා. එන්න ආත්මයන් වහන්සේගේ සැරිසැරීම තුල ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුල ඒ අලුත් දෙයක් බිහි කරන්න ඒ දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. මන්ද ශුන්‍යතාවය ඔබේ ජීවිතේ අලුත් ආරම්භයක්. දෙවෙනි කාරණාව තමයි අපි ඕනම විශිෂ්ට කාර්යයක් ආරම්භන්න කලින් අපිට පටන් ගන්නම හරි අමාරුයි. අපි දෙයක් පටන් ගන්න කලින් හරියට දේවල් හිතනවා, සැලසුම් කරනවා. හැබැයි ඔබ කොතනින් හෝ ඒ දේ ආරම්භ කළ යුතුවම තිබෙනවා. සමහර විට ඔබත් මේ කාලේ යම් සමාවදීමක් ගැන සමාවදීමක් මම මේ කෙනාට කරන්න ඕනේ, මම සමාව දෙන්න ඕනේ. හැබැයි මම ඒක ආරම්භ කරන්නේ කොතනින්ද කියලා හිතා ගන්න බැරුව ඇති. එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයක් ආරම්භන්න ඕනේ. අධ්‍යාපනයේ තව පියවරක් මම තබන්න ඕනේ. ජීවිතයේ යම් ආකාරයෙන් මම වෙනස් කරගන්න ඕනේ කියන සිතුවිල්ල ඔබට ඇති. ඒ තවමත් ඔබ හිතනවා ඇති, සැලසුම් කරනවා ඇති. මං කොහොමද මේක පටන් ගන්නෙ? මං කොතනින්ද මේක ආරම්භ කරන්නේ කියලා. ඉතින් ප්‍රේමවන්තයනි, ඒ අදම ආරම්භ කරන්න. මතක තියාගන්න. ඔබ කොහෙන් හරි කොතනින් හරි ඒ දේ ආරම්භ කළ යුතුයි. මන්ද දෙවියන් වහන්සේත් ඒ ක්‍රියාව ආරම්භ කළා. මැවීමේ ක්‍රියාව ආරම්භ කරා. ඒ නිසා අදම ආරම්භ කරන්න. මතක තබා ගන්න. ඔබේ පළමු පියවර තබනතුරු ආරම්භයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පටන් ගැනීමේ වගකීම ඔබ සතුයි. තුන්වෙනි කාරණාව මම ඔබට ගේන්න කැමතියි. ඔබේ ජීවිතයේ කර්තෘ කවුද? දෙවියන් වහන්සේ තමයි ලෝකයේ කර්තෘ. ලෝකයේ මැව්වේ දෙවියන් වහන්සේ. ඒක පැහැදිලිවම දේව වචනේ අපිට කියනවා. උන්වහන්සේ සියල්ලේ හිමිකරු. උන්වහන්සේ තමයි මේ සියල්ලේම සැලසුම්කරු. අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා අපේ ජීවිත අපිට අවශ්‍ය පරිදි මවා ගන්න. අපිට අවශ්‍ය පරිදි මවා ගන්න උත්සාහ කරලා අන්තිමේදී ප්‍රතිඵල අවුලක් වෙන්න පුළුවන්. ඉතින් මම ඔබට අභියෝගයක් ගේන්න කැමතියි. ඔබේ ජීවිතයේ පාලනය ඔබ තවමත් ඔබ සතුව තබාගෙන ඉන්නවද? ඒ විශ්වයේ මැවුම් කරුවානන්ට ඔබ බාර දීලා තියෙනවද? ජීවිතයේ අවුල් සහගත තැන් ක්‍රමවත්ව සැලසුම් සහගතව සකස් කරන්න පුළුවන්නේ ඔබේ මගේ මුල් මැවුම් කරුවානන්ට පමණයි. එනිසා ජීවිතයේ ඔබ හිස්ව තිබෙන තැන් පටන් ගැනීම දෙවියන් වහන්සේ තුල කර යුතුයි. ඒ වගේම ඔබේ ජීවිතයේ කර්තෘත්වය උන්වහන්සේට බාර දිය යුතුයි. එහෙනම් ජීවිතයේ අඳුරු හිස් පිටු දෙස බලා තවමත් අඬමින් නැත වෙන්න එපා. මොකද ඒ හිස්ව පාළුව තිබෙන තැන දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සැරිසැරීම තුළ ඒ ආත්මයන්න් වහන්සේට අලුත් දෙයක් ආරම්භ කරන්න ඉඩ දෙන්න. ඒ වගේම පටන් ගැනීමේ වගකීම ඔබ සතුයි. ඒ නිසා ඔබ පළමු පියවර තබනතුරු ආරම්භයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආරම්භය සිදු කරද්දී ඔබේ ජීවිතයේ කර්තෘත්වය දෙවියන් වහන්සේට බාර දෙන්න. හැම දෙයක්ම ක්‍රමවත්ව සැලසුම් සහගතව කරන්න පුළුවන්නේ ඔබේ මගේ මුල් මැවුම් කරුවානන්ට පමණයි. එහෙනම් ධර්මදේශකයා සමග මොහොතක් සිතා සුදාත්මයන් වහන්සේ තුල ඔබ ජීවිතයේ අලුත් පියවරක් ගන්න. ඔබට ජේසු පිහිටයි.